අද අපි කතා කරන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුට තියෙන ඒ ගොඩක් අය තවමත් හරියට තේරුම් නොගත් රෝගයක් ගැන. ඒ තමයි දියවැඩියාව. ඔයාට, ඔයාගේ අම්මට තාත්තට නැත්නම් යාළුවෙක්ට මේ රෝගේ තියෙන්න පුළුවන්. ඒ නිසා අද වීඩියෝ එක අවසානයේ වෙනකන් බලන්න. මොකද මේකෙන් ඔයාගේ ජීවිතයක්වත් බේරගන්න හැකියාව තියෙනවා. එතකොට මේ දියවැඩියාව කියන්නේ මොකද්ද? අපි කන ආහාර ශරීරයේදී සීනි බවට හැරෙනවා. ඒ සීනි අපේ ශරීරයට ශක්තිය දෙන්න අවශ්‍යයි. හැබැයි මේ සීනි උදරයෙන් ශරීරවලට ඇතුල් කරන්න ඉන්සියුලින් කියන හෝමෝනය අවශ්‍ය වෙනවා. මේ ඉන්සියුලින් හදන්නේ අපේ අග්න්‍යාශය කියන අවයවය. දියවැඩියාව ඇති වෙන්නේ ශරීරයේ ඉන්සියුලින් හදන්නේ නැති වෙද්දී හෝ හදන ඉන්සියුලින් හරියට වැඩ නොකරද්දී. එතකොට රුධිරයේ සීනි වැඩි වෙනවා. ඒක තමයි දියවැඩියාව. දියවැඩියාව වර්ග මොනවද? ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි type 1 diabetes. මේක වැඩිපුරම ළමයින්ට හෝ තරුණ අයට පේනවා. ඉන්සියුලින් හදන ශරීර විනාශ කරනවා. ඒ නිසා උන්ට ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් අවශ්‍ය වෙනවා. මේ type 2 කියන diabetes මේක තමයි වැඩිපුරම දක්නට ලැබෙන්නේ. මේකෙදි වෙන්නේ බර වැඩිවීම, එක්සර්සයිස් නැතිවීම, ඔය අපි කන unhealthy foods, family history වගේ දේවල් නිසා මේ type 2 diabetes තත්ත්වය ඇති වෙනවා. අද ලංකාවේ බොහෝ දෙනෙක්ට තියෙන්නේ මේ type 2 diabetes කියන තත්ත්වය. එතකොට දියවැඩියාව තියෙන අයට මොනවද ලක්ෂණ? මේ ලක්ෂණ ටික ගොඩක් වෙලාවට අපිට දක්නට පුළුවන්. නිතර පිපාසය, නිතර මුත්‍රා යාම, බර අඩු වීම, වැඩිපුර බඩගින්න, ඇඟ තෙහෙට්ටු වීම, ඇස් පෙනීමේ අඩුවීම, තුවාල හොඳ වෙන පරක්කු වීම, ඇඟ කැසීම, එහෙම නැත්නම් දිලීර රෝග වගේ දේවල් මේ දියවැඩියා රෝගීන්ගේ දක්නට ලැබෙනවා. හැබැයි භයානකම දේ තමයි සමහර අයට කිසිම ලක්ෂණයක් නැහැ. ඒ නිසා බ්ලඩ් ෂුගර් චෙක් කරන එක ඉතා වැදගත්. මොනවද මේ දියවැඩියාව ඇතිවීමට හේතු? දියවැඩියාව ඇතිවීමට හේතු ගොඩක් තියෙනවා. එකක් පැණි රස වැඩිපුර කන එක, soft drink, අපි කියන්නේ junk food කියලා. එතකොට එක්සර්සයිස් කරන්නේ නැතිකම, බර වැඩිවීම, ස්ට්‍රෙස් එක, පවුලේ මොන හරි අපි හිතමු ඉතිහාසයක් තියෙනවා නම් දියවැඩියාව, මේක නිින්ද අඩුවීම. එතකොට අද කාලේ ෆෝන් එක, අපි පුටු උඩ ඉන්න ටයිම් එක, ෆාස්ට් ෆුඩ් ගන්න එක, එතකොට මේවත් එක්ක දියවැඩිය ඉතා වේගෙන් වැඩි වෙනවා. ඇත්තටම මේ දියවැඩියා භයානකද? ඔව්. කන්ට්‍රෝල් නොකළොත් දියවැඩියාව ශරීරයේ හැම තැනකටම හානි කරනවා. හෘද රෝග, වගොඩ නරක් වීම, ඇස් අන්ධ වීම, පාද තුවාල වීම, අපි කියනවා ආඝාත, එහෙම නැත්නම් ස්ට්‍රෝක් තත්ත්වය. එතකොට අපේ නියුරෝන් සිස්ටම් එක ඩැමේජ් කරනවා. ගොඩාක් අය දියවැඩියාව නිසා තමයි අපි කියන්නේ කාන්දු පෙරණය කියලා ඩයලයිසිස් තත්ත්වවලට යන්නේ. ඒ නිසා ෂුගර් කන්ට්‍රෝල් කරන එක තා වැදගත්. දියවැඩියාව කන්ට්‍රෝල් කරන්නේ කොහොමද? හොඳ නිවුස් එක තමයි දියවැඩියාව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මොන විදිහින්ද මේක කරන්න තියෙන්නේ? එකක්, ආහාර පාලනය කරන්න. බත් අඩු කරන්න. අපි බොන පැණිවීම අඩු කරන්න. වැඩිපුර එළවලු කන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ෆාස්ට් ෆුඩ්, ඔය රෝල්ස්, පැටිස් වගේ දේවල් කන්න එක අඩු කරන්න පුළුවන්. එක්සර්සයිස් කරන එක. දවසට විනාඩි 30ක්වත් අඩුම තරමේ ඇවිදින්න. බර අඩු කරගන්න. කිලෝ කිහිපයක් බර අඩු වුණොත් ෂුගර් කන්ට්‍රෝල් එක හොඳ වෙනවා. බෙහෙත් හරියට ගන්න. ડોක්ටර් කියන විදිහට ඒ බෙහෙත් ටික ගන්න. චෙක් අප් ටික හරියට රෙගියුලර් විදිහට කරන්න. නිතිපතා කරන රෙගියුලර් චෙක් අප් තියෙනවා. බ්ලඩ් ෂුගර්, ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එක, HbA1c, ඇස් බලන්න, වකුගඩු බලන්න. මේ දේවල් ටික බැලුවාම ඔයාට Tamanට දියවැඩියාව තියෙනවද කියලා සහ ඒ රෝගය සම්බන්ධ හොඳ අදහසක් ගන්න පුළුවන්. මොනවද මේකේ තියෙන ඉමර්ජන්සි සයින්ස්? ඒ කියන්නේ අපි ඉක්මනට හොස්පිටල් යන්න ඕනේ අවශ්‍යතාව. හුස්ම ගන්න එක අඩු වෙන එක, හුස්ම ගැටෙනවා වගේ ගතියක් අපිට දැනෙනවා. සිහි නැතිවීම, අධික වමනය, එතකොට chest pain එකක් පපුවරේ දෙන්න පටන් ගන්නවා. මොකක් හරි අපිට සිවිය weakness එකක් දැනෙනවා. ඒ කියන්නේ අපිට ඇඟේ පණ නැති ගතියක් නිතර දැනෙන්න පටන් ගන්නවා. ඒක කකුලේ තුවාල එන්න පටන් ගන්නවා. මේ වෙලාවට පරක්කු වෙන්න එපා. අනිවාර්යෙන් හොස්පිටල් එකට යන්න ඕනේ. දියවැඩියාව කියන්නේ ජීවිතේ අවසානය නෙමෙයි. හැබැයි මේක ඉග්නෝර් කරොත් මේක භයානක රෝගයක්.
ඔයා අදම ඔයාගේ ෂුගර් චෙක් කරගන්න. ෆාස්ටිං බ්ලඩ් ෂුගර් එකක් කරන්න. මේක කරන්නේ පැය 8ක් 10ක් අතර ප්‍රමාණයක් නිරාහාරව ඉඳලා කරන ලේ පරීක්ෂණයකින් තමයි මේ ෆාස්ටිං බ්ලඩ් ෂුගර් කරන්නේ. ඉතින් මෙතනින් පටන් අරගන්න අපි හෙල්ති ලයිෆ් ස්ටයිල් එක පටන් ගන්න ඕනේ. ඉතින් අපි මේ දියවැඩියාව තේරෙසන්න අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක වැදගත් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තව හෙල්ත් වීඩියෝස් එක්ක ඉක්මනින් අපි හමු වෙමු. ස්තුතියි.